දරුවන් අපට ඇති වටිනාම සම්පතයි. නීරෝගී දරුවකු දෙමාපියන්ගේ එකම අපේක්ෂාවයි. එහෙත් කුමනහෝ හේතුවකින් යම් ශාරීරික ගැටලුවකට දරුවකු පත්වීම එම දෙමාපියන්ට වේදනාකාරී. විදලිත තොල සහ තල්ල පිහිටි දරුවන් එවැනි පිරිසක්. එකපාරටම ඉතින් මට මුකුත් හිතාගන්න බැරුව ඇඬුණා. ඊට පස්සේ මානසික වැටීමක් වැටුණා. ඇත්තටම ගොඩක් මට දුක හිතුණා මේ පුතාව දැක්කම. මෙයාට උරන් බොන්න හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් අර මෙතනින් ටොප් නැතිඳ උරන් බොන්න බැරුව ගියා බබාට. ඊට පස්සේ මං කිරි දෝලා තමයි දුන්නේ. මෙයාට මාස 3යි දැන් විතර විකුත් මට ඒ දැක වෙලාවේ මට මේ කකුල් දෙකෙන් පන්නනවා. නමර වලට එකෙන් ඇවිල්ලා ඊට පස්සේ මේ ડોක්ටර් තමයි දෙවිවරු වගේ ඇවිල්ලා අපිට කතා කරලා මෙහෙම කරන්න කියලා. රෑ එක දවසක් නිදා ගන්න මහත්තයා මේ පැය දෙකෙන් දෙකට ඇහැරලා ළමයා. කිරි දෙන්න බොන්න විදිහ නැහැ නේද? මේක තියෙන පව් දරුවා. දැක්කම ඇත්තටම ගොඩක්ම දුක හිතුණා. ළඟ හිටපු නර්ස් කෙනෙක් තමයි කිව්වේ බබාගේ කට බලන්න කියලා. ඒක මට ඇහුණා කොහොම හරි. ඊට මම කිව්වා බබාව පෙන්නන්න කියලා හම්බුණ ගමන්ම. එතකොට එයාලා කිව්වා නෑ බබාට මොකුත් නෑ. ඔයා මොකුත් හිතන්න එපා කියලා කිව්වා. හැබැයි බබා හැබැයි හදන්න පුළුවන් ගොඩක් හිත හැදුවා. සෑහෙන මහන්සි වෙනවා කිරි ටික පොවා ගන්න කරගන්න. ඉතින් මේ මගේ දුවගේ දරුවා දැන් මෙයාගේ මේක ඉපදෙද්දි දැකලා එයාගේ තාත්තට සීන ඇතුව වැටුණා. මෙයාට මේ අම්මගේ මව් කිරි බොන්න බෑනේ. එහෙත් මෙම දරුවන් සාමාන්‍ය තත්ත්වයට පත් කරගත හැකි. ඒ සඳහා දරුවා කතා බහ කිරීමට පෙර බොහෝ විට වයස අවුරුදු 1කට අඩු කාලයකදී ශල්‍ය කර්මයක් සිදු කළ යුතුය. එය වියදම් සහගත ශල්‍ය කර්මයක්. විදලිත තොලේ ප්‍රශ්නේ මූණේ තියෙන විකෘතිතාවය. විදලිත තල්ලේ ඇතිවන ප්‍රශ්නේ තමයි කතාවට ඇතිවෙන බලපෑම. ඉතින් මේ දෙකම හදන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වයට ගේන්න අපිට හැකියාව තියෙනවා. තොල හදන්න ඕනේ මාස 5 වෙනකොට, ඒ තල්ල හදනවා අපි මාස 10 වෙනකොට. එතකොට තමයි හරියට අපිට කතාව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ ඉස්සරහට. දැනට අද බලන කට්ටිය ඔක්කොමද තියෙන්නේ තොලයි තල්ලයි දෙකේම බෙදිලා තියෙන්නේ උප්පත්තියේ ඉඳලා. ලංකාවේ අපි හිතනවා මේ වගේ දරුවෝ අවුරුද්දකට 600ක් විතර උපදිනවා කියලා. පරිසරයේ තියෙන එක එක ප්‍රශ්නයි, ජාන පිළිබඳ ප්‍රශ්නයි එකට එකව වුණාම තමයි වගේ විදිහතාවයක් ඇති වෙන්නේ. ඩර්න්ස් රෝහල වශයෙන් මේ 80 වන වසර තමයි අපි සමරන්නේ. අපි බොහෝ ප්‍රජාසත්කාරක වැඩ කරනවා. අපේ සමාජය ගොඩනගන්න. අපි බැලුවොත් අපේ ටැග්ලයින් එකක් තමයි building trust and also building healthier nations. ඉතින් ඒ වැඩසටහනේ පියවරක් වශයෙන් අපි ඉතාමත් සතුටු වෙනවා, ඒකම ආඩම්බර වෙනවා. අපේ ජීවන නාලය වෙන, ඒ වගේම අපේ ෆියුචර් එක වෙන මේ වගේ ළමයින්ට උදව් කිරීම ලැබීම ගැන. මම හිතන්නේ රන්වන් රැයක් කියන මේ ප්‍රොජෙක්ට් ඉතාම අතිවිශිෂ්ටයි. මොකද ඔවුන් හැමදාමත් කරන්නේ සමාජ සත්කාරයක්. ඔවුන් හැමදාමත් කරන්නේ අවශ්‍ය කෙනාට උදව් කිරීම ලබා දීමක්. ඉතින් අපිත් ආඩම්බර වෙනවා ඔවුන් සමග අත්වැල් බැඳගෙන මේ වගේ ඉතාමත් හොඳ වැඩ කටයුත්තකට සහභාගී වීම ගැන. අපේ රටේ ඉපදෙන දිලිඳු පවුල්වල මෙවැනි දරුවන් ශල්‍ය කර්ම මගින් සුවපත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භුයේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිසයේ රන්වන් රැයක් ප්‍රසංග කමිටුවයි. පසුගිය පෙබරවාරි මස පැවති දේශීය සිනමාවේ ගීත ඇතුළත් රන්වන් රැයක් ප්‍රසංගයේ අරමුදල් මගින් මේ වන විටත් විදලිත තොල සහ තල්ල සහිත දරුවන් රැසක් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා. කෙටි කලක් තුළ මෙම දරුවන් ශල්‍ය කර්ම දෙකකට මුහුණ දිය යුතුයි. එහි මූලික ශල්‍ය කර්ම සිදු කිරීමෙන් අනතුරුව දැන් මෙම දරුවන් සහ දෙමාපියන් සතුටින් දිවි ගෙවනවා. ඇත්තටම ගොඩාක් සතුටුයි. ඇත්තටම මේ මහතුරු ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වැඩසටහනක් දී ඇත්ත කරේ ගැන ගොඩක් සතුටු වෙනවා. කියන්න
ගොඩාක් වචන එන්නේ නැහැ. අර සතුට වැඩිකමට ඉතින් මගේ දරුවට මේ වගේ ලක්ෂ ගාණක් වැය කරලා ඒ වැඩසටහනක් තුලින් මේක කරනවා කියන්නේ ගොඩාක් සතුටක්. ඇත්තටම ඒ ડોක්ටර් කතා කරලා කිව්වේ පස්සේ මට කිව්වා එහෙනම් ඔයාගේ දරුවා දාලා තියෙන මේ වගේ දෙයකට මට ඒ වෙලාවේ කියා ගන්න බැරි සතුටක් ආවා. ඇත්තටම කියා ගන්න බෑ. මේ දරුවට අපිට සල්ලි නෑ සනීප කරගන්න. ඇත්තටම මේ වගේ දෙයකින් සනීප කරනවා කියන මහා ලොකු පුණ්‍ය කර්මයක්. මට කිසි දෙයක් නැතුණත් තමයි බබා හොඳ විදියට අදා ගන්න ඕනේ කියලා තමයි මගේ හිතේ තිබ්බේ කොහොමත්. ඊටපු ගමන් මේම උදව්වක් කරනවා කියන එක ඇත්තටම ලොකු උදව්වක් ඒක. ඒකට ගොඩාක් සතුටුයි. ඇත්තටම මේ ශ්‍රී ලාංකික ඇමරිකාවෙන් අපිට උදව් කරනකම් ගොඩාක්ම සතුටුයි. අපි ඒගොල්ලන්ට කියන්නේ දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට වැඩියෙන් දෙන්න ඕන මේ කරන උදව්ව. අපිට හරිය ලොකු උදව්වක් කියලා මේ කරන්නේ. අපිට ඊට වඩා ඉතින් ලොකු උදව්වක් නෑ. අපිට කන බොන එක නෙමෙයි තියෙන්නේ මෙයාව මේක හදන එක. ඒකින්ද අපිට ඒක හරියම ලොකුයි. ගොඩාක් සතුටුයි. මෙතැන් සිට දිගහැරෙන්නේ එකී මහා සමාජ සත්කාරයට මුල් වූ රන්වන් ප්‍රයක් ප්‍රසංගයයි.